Hi ලස්සන ළමයෝ welcome back to my YouTube channel. ඉතින් අදත් ඔයගොල්ලෝ එකතුලා ඉන්නේ මගේ 7 days study challenge එකේ 4 වෙනි දවසත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ first day එකයි second day එකයි third day එකයි බලුවේ නැත්තම් මේ උඩින් පෙන්න කාඩ් එක ක්ලික් කරලා කියලා මේ වීඩියෝස් ටික බලලා මේ වීඩියෝට එකතු වෙන්න. ඉතින් කලින් වීඩියෝ බලපෙන්න නම් දැන් දන්නවා මම මුලින්ම කරන්න to do list එක ලියා ගන්න එක කියලා. ඉතින් අද අපිට තියෙන්නේ සිවික් 4-5 පාඩම් තුන පාඩම් කරලා පේපර් එකක් ලියන්න. අද රුවනේ මට පන්ති තියෙන දවසක් සෙනසුරාදා බ්‍රහස්පතින්දා උදේ 8 ඉඳන් හවස් 12 වෙනකම් මට සයන්ස් සෙමිනාර් එකක් තියෙනවා. මම අතන සයන්ස් වල ක්ලාස් එකක් නැහැ මේ අවුරුද්ද ලැබෙන මම පටන් ගන්න 6 ගියා ඊට පස්සේ අනේක නැවැත්තුවා. ඉතින් මට සෙමිනාර් එකක් වුණා ඕන කෙනෙක්ට කරන්න අපි අදාළ ගාස්තුව දීලා යන්න අපිට පුළුවන් ඕන කෙනෙක්ට. ඉතින් ඊට පස්සේ මම ඒ සෙමිනාර් එකට ගියා. සෙමිනාර් එකට ගිහින් ඒත්තම අපි පාඩම් ගන්න පටන් ගන්න. එතකොට මම ඒකත් ඇඩ් කරලා අද මගේ දවස් බෙරට එක්ක කොහමද පිළිවෙලකට ලියාගත්තා. මම මේක දාලා තියෙන 11 වෙනිකම් පන්ති කියලා. ඔව් පන්ති තියෙන්නේ 7-11. ඒ වුණාට මට ලෑස්ති වෙන්න ඔක්කොටම වෙලාව යනවනේ. කියන්නේ පන්තියෙන් ලෑස්ති වෙන්න ඕනේ. ඊළඟ පන්ති යන්න එන්න ඒ කාලේ ඔක්කොම ගත කරලා 12 මාර්තු උත්තරණකම් ඉතින් මම බිසි. ඉතින් මම සිවික් පේපර්ස් ලියන්න හිතන් හිටියට ඒක චුට්ටක් විතර ටයිම් මම මෙහෙම ලිවර් to do list එක පොඩ්ඩක් ඔක්කොම කන පිට හැරුණා මට එනද වැඩක් නිසා. එහෙනම් බලන්නකො මොකක්ද කියලා. ඉතින් මගේ ටාස්ක් ටික ඔක්කොම අනිවාර්යෙන් මම කම්ප්ලීට් කරන්න ඕනේ. මට පැයක් තිබ්බත් ඔක්කොම ටික ඉවර කරන්න ඕනේ. ඒ වගේම තමයි අනිවාර්යෙන් පැය 5කට වඩා පාඩම් කරන්නත් ඕනේ. ඒක තමයි මේ ස්ටඩි චැලෙන්ජ් එක කරන එකේ මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් උදේ වරුණ පාඩම් වෙන්නේ නැහැ. මොකද මම දැන් පන්ති ගිහින් ඊට පස්සේ මෝර්නින් ටයිම් එක ඉවරයි. ඊළඟ ආෆ්ටර්නූන් එකේ පැය 4:00මාර නයිට් එකේ පැය 2යි කාලේ ඔක්කොම පැය 6යි එන්නනේ 45ක් මම පාඩම් කරනවා. ඉතින් යාළුවනේ මම වර්ෂ එකක් දාලා වෙත් තියෙන්නේ පන්ති යන්න. ඉතින් අම්මෙත් කිව්වා මට බැංක් එකට යන්න ඕනේ කියලා. එහෙනම් අපි යමු. හායි. ඉතින් මායි අම්මේ බැංක් එකටත් ආවා. ඊට පස්සේ පන්ති වලලා මම පහන්දි බුක් ෂොප් එකට ආවා. එනකොට දැන් ඔය ඉන්නේ බස් එකක් වෙනකන්. යාළුවනේ. ඉතින් ගෙදර වෙල්ල මම කරේ ටී එකකුයි කේක් එකකුයි. එයා මොකද මේක බත් කරන මොඩයක් නැති නිසා. එනවන්න අපි යන්නේ සිවික් වලට මුලින්ම තිබ්බ වැඩ. යුනිට් 4 5 6 වල 4 ඉවර කරලා තිබ්බ පේපර් එක වගේ එකේ. දැන් මේ යන්නේ යුනිට් 5 6 වල ලියන්න පේපර් එක. ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝස් බලපෙන්න නම් ඔයගොල්ලෝ දන්නවා මම ඕන විෂය පාඩම් කරන්නේ Q&A විදිහට ප්‍රශ්නේ උත්තරේ විදිහට. ඉතින් මම ඔය හදන ප්‍රශ්න වලට උත්තර ලියන එක තමයි මම දැන් ඔය කරන්න තියෙන්නේ. 3 වෙනි වාරේ මම හදපු ප්‍රශ්න ටික. 5 වෙනි පාඩමෙනුයි 6 වෙනි පාඩමෙනුයි මේ සිවික් ඉගෙන ගන්න අන්තිම මාස දෙක. ඊට පස්සේ එහෙම විෂයක් මට නැහැ. මම නැගන සතුටුයි මොකද සිවික් කියන්නේ ගොඩක් මම ආස නැති විෂයක්. ඉතින් මම ඒක සතුටු වෙනවා. හරි යාළුවනේ. යුනිට් 5 and 6 වලත් නේ ප්‍රශ්න තිබ්බා. හත ප්‍රශ්න කොහොමද 100ක් විතර පාඩම් දෙකක් දාලා තිබ්බා. මට ඒ ටික ලියලා ඉවර කරන්න ගියා පැය දෙකමාරක් විතර. දැන් පේනදේ මම ඒ ටික ලිව්වා. එහෙම හිත ප්‍රශ්න වල උත්තර මේක මම අච්චුපතත් එහෙම ලියන්නේ මම දැන් ෂෝට් කරලා වාර විභාග ප්‍රශ්න වගේ අපිට ගැලපෙන උත්තර ටික අදාළ ලකුණු ගන්න අරගෙන පුළුවන් උත්තර තමයි ලියන්නේ. ඉතින් පැය දෙකකට විතර පස්සේ මම ටික ලියලා ඉවර වුණා. ඔයාලට පේනවා ඇති මම දැන් ඔය පෙන්නන්න මම ලියලා ඉවරයි කියලා. ඔය ඉරි ගහලා හැම තියෙන්නේ ලියන්න නැති දැන් කියන්නේ මම වැඩ දීපු දැන්. ඊළඟට මම කරේ ඒ පාඩම් තුනේ ෂෝට් නෝට්ස් හදපේක. දැන් මම පෙන්නන්නේ සිවික් වලට හදාපු ඔක්කොම ෂෝට් නෝට්ස්. ඊයේ ෂෝට් නෝට් 3යි අද ෂෝට් නෝට් 3යි ෂෝට් නෝට් 6යි.
මං ඉතින් හවස කියන්නේ 6:00ට විතර තමයි ෂෝට් නෝට්ස් හදන්න පටන් ගත්තේ. මම 7:00 විතරද ෂෝට් නෝට් තුන හදලා ඉවරුණා. ඉතින් ගොඩක් අය මම එලා තිබ්බ ෂෝට් නෝට් හදන විදිය ගැන ඔක්කොම ස්ටෙප් බයි ස්ටෙප් වීඩියෝ ගේන්න කියලා. මම ඒක අනිවාර්යෙන් ඉස්සරහට අරන් එන්න. අපි මුලින්ම ස්ටඩි චැලෙන්ජ් එක ඉවර කරලමු. මම ඒකත් ඉවර වෙලා ඔය මගේ පේපර් එක මේසෙට තිබ්බා. මම ඒකත් ඉස්සරහට දාලා මම දැන් යන්නේ හෙට ක්ලාසස් වල හෝම්වර්ක් කරන්න. ඉතින් මම ඕගොල්ලන්ට සිකුරාදා මට දවසම මගේ පන්ති නිසා මිනි vlog එකක් විනාඩි 1:00ක දෙක විතර චූටි වීඩියෝ එකක් ගේන්න. මම හිතුවා දවස් හතර වීඩියෝ හදා ගේන්න ඕනේ කියලා. නැත්තම් හරිනේ මගේ නිසා. ඉතින් මට හෙට උදේ 11ට පන්ති පටන් ගත්තාම පන්ති ඉවර වෙන්නේ හවස 6ට. ඒ නිසා උදේ පැය දෙක තුනේ හවස පැය දෙක තුනට පාඩම් කරන්න. මම ඒ කාලේ එකතු කරලා ඔයාලට වීඩියෝ එකක් ගේන්න බලමු. හරි. ඉතින් මම මුලින්ම කරේ සිංහල පන්තියේ අපිට දෙකල් තිබ්බට එකේ හෝම්වර්ක් වගේක්. ඒ හෝම්වර්ක් එක කරා. සිංහල පන්තියේ තමයි හෝම්වර්ක් තිබ්බේ. ඉතින් ඒ ටික ප්‍රතිබේ 19 වෙනි පාඩමේ තිබ්බ ප්‍රශ්න වගේකට උත්තර ලියන්න. ඉතින් අචුබද කියව ඒ ටිකට උත්තර හොයලා ඒකට උත්තර ලිව්වා. ඊට පස්සේ මම ඉංග්‍රීසි ඉගෙන මම සිකුරාදාට තියෙන සිංහල පන්තියේ ඉංග්‍රීසි පන්ති සෙමින එකක් දාලා දෙනවා. රිපෝටඩ් ස්පීච් පාඩම උගන්වන්න. ඉතින් සෙමිනා එකේ නම් ඉතින් අපිට පන්තියේ කරන දේවල් සෙමිනා එකේ කරන්න පේපර්ස් අරවා මේවා එහෙනම් මම තිබ්බ හෝම්වර්ක් එක ඉවර කළා. දැන් මොකද මම ලේසියිනේ. අදින සිංහල හෝම්වර්ක් ඊළඟ ඉංග්‍රීසි අපිට පේපර් එකක් ගන්න කියලා තිබ්බේ. අන්තිම පේපර් එක ඒකෙන් මට ඉතුරුලා තිබ්බ රචනාව මම ඒක ලියලා ඉවර කරා. ඊළඟට තියෙන්නේ බෑග් එක අස් කරගන්න. මම යන බෑග් චුට්ටක් මාරු කරා. මොකද මට පන්ති දෙක පොත් අරන් යන්න වෙනවා. අර බෑග් එක අරන් යන්දි බර වැඩි වගේ නිසා ඉතින් මම මේ බෑග් එකට පොත් ටික දාගත්තා. කොහෙ ගියත් අරන් යන දෙයක් නෙවෙයි. ඉතින් කුඩේ කියන්නේ වැස්සට තවුඩක් තියෙන්න බෑ. ඉතින් බෑග් එක අස් කරගෙන මම සල්ලි දාගන්නවා. මොකද මං යන පාර බස් එක තනියම නම්මිත් එක්ක නෙවෙයිනේ. ඉතින් මං ඔච්චර සල්ලි මොකද කියලා අහන්න එපා. මොකද ඉන්ටර්වල් එක කමලා ඉතින් උදේ 11 දැන් හවස යනකම් නොකා ඉන්න බෑනේ. ඒකද කන්න තමයි සල්ලි දාගත්තේ. එහෙනම් යාළුවනේ නිදාගන්න. හරි එහෙනම් ඉතින් අපි නිදාගමු. good night. bye bye. වෙනදට හම්බෙමු. Yeah.